ලංකාවේ අපි දන්න සාර්ථක ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් දිහා ටිකක් බලන්නකෝ. ඇයි දන්නවද? ඒගොල්ලෝගේ සමහරු ඒගොල්ලන්ට සල්ලි නැති කාලේ පවා අනිත් අයට උදව් කරපු ඒගොල්ලොන්ට තිබුණු දේ බෙදාගත්ත මිනිස්සු. මම පැහැදිලි කරන්න. හැම දෙයක්ම අල්ලගෙන මට තව මදි කියලා ගොඩ ගහගෙන හිටියේ නෑ ඔය සෙට් එකෙන් අති බහුතරය. පොඩ්ඩක් ඕක හිතලා බලන්න. සමහර වෙලාවට අපි මේ abundance කියන එක බහුලත්වය ගැන හිතන විදිහ සෑහෙන වැරදි. මේ abundance කියන එක හුඟා කට්ටිය හිතන් ඉන්නේ මට ගොඩක් ලැබුණම මම දෙන්නම් කියලා. හැබැයි abundance මානසිකත්වය කියන්නේ මම ටිකකින් මේ abundance කියන වචනේ තේරුමත් පැහැදිලි කරන්නම්. ගොඩාක් ලැබුණාම මම දෙන්නම් කියන එක නෙමෙයි. මට තියෙන දෙයින් මට දැන්ම දෙන්න පුළුවන් කියන ස්ථානය. ඔයාට ලක්ෂයක් තියෙනකොට දෙන එක ලේසිනේ. හැබැයි රුපියල් 100ක් තියෙන වෙලාවේ 100 පහට බෙදලා 20 ගානේ ඔය පාරතොටේ ඇවිදිනකොට ඒ සල්ලි අත්‍යවශ්‍යම කෙනෙක්ට බෙදලා දෙනවා කියමුකෝ. ඒ කට්ටිය අනිවාර්යෙන් හම්බ වෙනවා. හරිද? ඒක ඔයාගේ ඉනර් ස්ටේට් එක අභ්‍යන්තර තත්ත්වය ගැන ගොඩාක් දේවල් කියනවා. මම දන්නවා 100ට වැඩි නම් තියෙනවා. 100 කියන උදාහරණය මම ගත්තේ පොඩි උදාහරණයක් නිසා. ඔක 1000 නම් ඒකත් පහෙන් බෙදා ගන්න. ඔයාට මුදල් වැඩි වුණාම දානශීලී වෙන එක නෙමෙයි සහෝදරයා සහෝදරිය මෙතන කතන්දරය. දානශීලී මානසිකත්වයෙන් ජීවත් වෙන එක තමයි abundance බහුලත්වය කියන වචනේ සැබෑම තේරුම. දැන් abundance කියන වචනේ අපි ගත්තනම් සිංහලෙන් මේකට පූර්ණත්වය කියනවා, සම්පූර්ණ භාවය කියනවා, පිරුණු බව කියනවා, සශ්‍රීකත්වය කියනවා. හුඟක් වචන තියෙනවා. දැන් බහුලත්වයේ දිව පැටලෙන්නේ නැති නිසා අපි ඒකෙන් ඉස්සරහට යමු. නමුත් abundance කියන එකට සෑහෙන විවිධ අර්ථ තියෙනවා. හැබැයි abundance කියන්නේ එකක්. හරි. ඔක්කොටම කලින් මම පොඩි දෙයක් කියන්නම්. මම පාස්ටර් කෙනෙක් නෙමෙයි. මම උපතින් සිංහල බෞද්ධ. මම පාස්ටර් කෙනෙක් නෙමෙයි. මම දෙවියන් ගැන දේශනා කරන්නවත් ඔයා විශ්වාස කරන්න ඕන මොනවද කියලාවත් කියන්න නෙමෙයි මම මේ වීඩියෝ කරන්නේ. මගේ තියෙන යම්කිසි දැනුමක් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න. ඒක නිසා මම මේ වීඩියෝ එකේ God කියන වචනය පාවිච්චි කරනකොට එකම ආගමකට එකම නමකට සීමා වූ දෙවියන් ගැන විතරක් නෙවෙයි කතා කරන්නේ. ඔයාගේ God කියන්නේ ජේසුස් වහන්සේ වෙන්න පුළුවන්නේ. තව කාගේ හරි God තව කවුරු හරි වෙන්න පුළුවන්. මගේ God ගැන තියෙන අවබෝධය, දෙවියන් වහන්සේ ගැන තියෙන අවබෝධය ඔයාගේකට වඩා වෙනස් වෙන්න පුළුවන්නේ. හැබැයි සෝස් එක එකයි. ඒ කියන්නේ එකම මූලාශ්‍රය වෙනත් නම් වලින් හඳුන්වන්න පුළුවන්. නම වෙනස් වෙන්න පුළුවන්. ආගම වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මම නවසරයක් කියන්නේ මම මේ වීඩියෝ එක පුරාම කතා කරන්නේ එකම මූලාශ්‍රය ගැන, සෝස් එක ගැන. ඒ සෝස් එක SOURCE පැවැත්ම, ජීවිතය, නිර්මාණය සහ විඥානය පිටුපස තියෙන ඒ එකම මූලාශ්‍රය සෝස්. අන්න ඒ සෝස් එක මූලාශ්‍රය ගැන හිතනකොට මට පොඩි දෙයක් මතක් වුණා මේ වීඩියෝවට පාදක වුණු මාතෘකාව. God hates gaps. පැහැදිලි කරන්න. ඔයා රෑ අහස දිහා බලන්නකෝ. තරු අතර විශාල හිස් ඉඩක් පේනවා නේද? අපි කියනවා මෙතන කිසිම දෙයක් නැහැ කියලා. හැබැයි අපිට හිස් වගේ පේන හැම තැනකින්ම දෙයක් මතුවෙන්න පුළුවන් නේද? නිහඬ තැනකින් ශබ්දයක් මතුවෙන්න පුළුවන්. හිස් ඉඩකට දෙයක් ඇවිල්ලා පිරෙන්න පුළුවන්. Infinite intelligence, අනන්ත බුද්ධිය, God consciousness, දේව විඥානය, Christ consciousness, ක්‍රිස්තු විඥානය වගේ ආධ්‍යාත්මික අදහස් එක්ක මේක බලනකොට සහෝදරයා සහෝදරිය අපි කිසිම දෙයක් නැහැ කියලා දකින්න තැනක පවා යමක් ඇති වෙන්න හැකියාවක් තියෙනවා කියන අදහස අපිට අරගන්න පුළුවන්. ඒ නිසා God hates gaps කියන්නේ මට පේන්නේ මූලාශ්‍රය ස්වභාවය පිරීම, නිර්මාණය කිරීම, ගලා යාම සහ ප්‍රකාශ වීම කියන ආධ්‍යාත්මික අදහසකට විතරයි. ඒ නිසා මේ ආධ්‍යාත්මික දෘෂ්ටි කෝණයෙන් මූලාශ්‍රයෙන් එහෙම නැත්නම් සෝස් එකේ භාෂාව නැහැ කියන එකට වඩා yes කියන එකක් වගේ. මම කලින් කිව්වේ God only knows yes, I am. මම ඉන්නවා, මම සම්පූර්ණයි, මම පිරිසිදෙනවා, මම පුරවනවා කියන තත්ත්වයක් බව අපිට තේරුම් ගන්න පුළුවන්. අපිට හිස් බවක් හේන තැනක පවා මේ මූලාශ්‍රය කියන්නේ මෙතන අවසානයක් කියලා නෙමෙයි. ඒක තමයි God hates gap. දෙවියන් වහන්සේ හිස් ඉඩකඩවලට අකමැති. මම මේක තවත් සරල කරන්නම්. මෙතන තව දෙයක් අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. God hates gaps කියන්නේ මට තේරෙන හැටියට මේ මූලාශ්‍රය එක හිස් තැනක නවතින්නේ නැහැ. මේ මූලාශ්‍රය තමයි මම කලින් කිව්ව infinite intelligence එක. God. ඒක පිරෙනවා, ඒක ගලා යනවා, ඒක සශ්‍රීකයි, නිර්මාණය වෙනවා කියන ආධ්‍යාත්මික අදහසට. දෙවියන්ගේ ලෝකයේ කිසිදු හිස් බවක් නැහැ. මගෙත් එක්ක ඉන්න මම සියලු සැක දුරු කරන්න. God
hates gaps. අපි විශ්වය දිහා බැලුවොත් මේ අදහස තවත් ගැඹුරට යන්න පුළුවන්. අපි හිස් අවකාශය කියලා දකින තැන් සම්පූර්ණයෙන්ම කිසිම දෙයක් නැති තැන් කියලා සරලවම අපිට කියන්න බැහැනේ. විද්‍යාවට අපේ එනර්ජි ශක්තිය රේඩියේෂන් විකිරෙන ෆීල්ඩ් ක්ෂේත්‍ර පාටිකල්ස් අංශු වගේ දේවල් ගැනත් කියවෙනවනේ. විද්‍යාව ඒවා කියවෙනවා. ක්වොන්ටම් ෆිසික්ස් කියන්නේ ක්වොන්ටම් භෞතික විද්‍යාව තුල වැකියුම් එකක් සරලවම කිසිම දෙයක් නැති තැනක් විදිහට අපිට සලකන්න බෑනේ. වැකියුම් එකක් කියන්නේ කිසිම දෙයක් නැහැ. හිස් අවකාශයක හැබැයි ඔක හිස් නැහැ. ඒ කියන්නේ අපිට හිස් වගේ පේන තැනක පවා සහෝදරයා සහෝදරිය අපිට නොපෙනෙන දේවල් පවතිනවා. අපිට හිස් කියලා පේන හැම තැනක්ම ඇත්තටම හිස්ද කියලා ප්‍රශ්නය එතනින් පටන් ගන්නවා. ඒ වගේම අපි විශ්වය දිහා බලන්නේ දේවල් එකිනෙකින් වෙන් වෙලා තියනවා වගේනේ. අපිට පේන හැටිනේ ඉලූෂන් එකනේ. මම මෙතන ඔයා එතන තරුවක් ගොඩාක් දුරින් ඉර හුඟක් දුරින් තියෙන. හැබැයි ආධ්‍යාත්මික දෘෂ්ටි කෝණයෙන් මේක අපි බලනකොට මෙතන ක්වොන්ටම් ෆිසික්ස් උත් දාන්න පුළුවන්. මේ වෙන්වීම අපි දකින ආකාරය විතරක් වෙන්න බැරිද? මායා, ඉලූෂන්. අපි මම සහ අනිත් හැම දෙයක්ම කියලා අපි වෙන් කරනවනේ. නමුත් අපිත් ඒ එක්කම හෝල් ඔන්න ඔය සමස්තයේ කොටසක් නේ. දැන් ස්ට්‍රින්ග් එකක් ගන්නකො. දැන් ස්ට්‍රින්ග් එක තැන් දෙකක් වෙන වෙනම පේන්න පුළුවන් නේද? ස්ට්‍රින්ග් කියන එක මම සිංහලෙන් ඔයගොල්ලෝ පොඩ ට්‍රාන්ස්ලේෂන් එක බලන්න එකසරම ඔළුවට එන්නේ නැහැ. හැබැයි ස්ට්‍රින්ග් එක එකක් නේද? එකක් නේ. අන්න ඒ නිසා there is no distance කියන ආධ්‍යාත්මික අදහසින් කියන්නේ මීටර හෝ කිලෝමීටර නැහැ කියන එක නන් නෙමෙයි. තේරුණාද? එක ස්ට්‍රින්ග් එකක් නේ. එක ස්ට්‍රින්ග් එකක්. අපි සෝස් එකෙන් වෙන්වනු මූලාශ්‍රයෙන් වෙන්වුණු දෙයක් නෙමෙයි කියන එක. පැහැදිලිද? දෙවියනුයි අපි එක්කෙනෙක්. අභ්‍යන්තර බුද්ධිය. ඔයා විශ්වය දිහා බලනවා විතරක් නෙමෙයි. ඔයත් ඒ විශ්වයේම කොටසක්. මම හිතන්නේ දැන් පැහැදිලි වෙන්නේ නැති. හරි හරි. මම මේක තව සරල කරලා උදාහරණ ගෙනල්ලා ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඔයගොල්ලෝගේ අල්මාරිය ගන්න මේ වෝඩ්‍රෝබ් එකක් පොඩ්ඩක් අරගන්නකො. මේ පේන වෝඩ්‍රෝබ් එක වගේ එකක් අරගන්න. අවුරුදු ගාණක් ඇඳලා නැති ඇඳුම් කවදා හරි අඳින්නම් කියලා තියාගෙන ඉන්න දේවලුයි තවදුරටත් අවශ්‍ය නැති දේවලුයි අයින් කරන්නකො. පැහැදිලිද? හොඳ ඒවා අවශ්‍ය කෙනෙක්ට දෙන්න. කිචන් කබඩ් එක ගන්නකො. කබඩ් එක පොඩ්ඩක් අරලා බලන්නකො. ඕකේ අනවශ්‍ය කන්ටේනර්ස් තියෙන්න පුළුවන්, කෝප්ප තියෙන්න පුළුවන්, හැඳි ගෑරුප්පු අපේ අම්මලා තාත්තලා ගොඩ ගහ ගන්නවනේ. පොඩ්ඩක් බලන්නකො. සෝෆා එක බලන්න පරණ සෝෆා ඇතිනේ. පරණට කැඩිච්ච ඩෙස්ක් ඇතිනේ. ඒ වගේම බෙඩ්රූම් එක බලන්න, ෆෝන් එක පවා බලන්න. පරණ ෆෝන් කෑලි ඇති අවුරුදු 10ක් විතර පරණ. අන්න ඔය අනවශ්‍ය දේවල් අයින් කරන්න. මං ඇයි කියන්නේ. හැබැයි ඒ වෙලාවේ දැන් මගේ දේවල් අඩු වුණා කියලා හිතන්න එපා. ඔය abandon නෑ නේද? මම අලුත් දේවල් සදා ඉඩක් හදනවා. අන්න ඔහොම හිතන්න. මං ඔයගොල්ලන්ට චැලෙන්ජ් එකක් දෙනවා. මේක චැලෙන්ජ් එකක්. මේක බොරු නම් මම වීඩියෝ බලන්න එපා. මාස 6ක් මේක කරලා බලන්න. මාස 6කට පස්සේ කබඩ් එක වෝඩ්‍රෝබ් එක පොඩ්ඩක් බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. අලුත් දේවල් වලින් පිරෙනවා. එතකොට ඔයගොල්ලන්ට හිතෙයි මම මේක හිස් කළා නේද? පිරුණේ කොහොමද මේක කියලා. මේක අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට අද්දුටුයි ප්‍රත්‍යක්ෂයි වෙලා ඇති. කබඩ් එකක් අරගෙන එම්ටි කරන්නකො. මාස 3කට පස්සේ ආයි මොකකින් හරි පුරවනවා. කොහොම පිරුණද කියලා ඔයගොල්ලන්ට වෙලාවකට හිතා ගන්නත් බෑ. මං මෙච්චර අඳුන් ගත්තද? මෙච්චර මේ අතන තිබ්බ මේක මෙතන මේක ඇතුලේ තියෙන්නේ කොහොමද? දන්නේ නැහැ. හැබැයි පිරුණා නේද? ඒක පිරුණේ කොහොමද? ඒකට තමයි God hates gaps කියන්නේ. දෙවියන් වහන්සේට හිස් අවකාශ පේන්න බෑ. පුරවනවා. විශ්වය දිහා බැලුවත්, තරු දිහා බැලුවත් ඔයගොල්ලෝට හිඩසක් පෙවුනට හිඩස් නැහැ. කිසිදු හිඩසක් නැහැ. ඒ ඔයගොල්ලෝගේ මායාව. නිකන් තනිතලාවක් අරන් බලන්න. කාන්තාරයක් අරන් බලන්න. කාන්තාරයක ජීවියක් කොහේ හරි තියෙනවනේ. මොකක් හරි එකක් තියෙනවනේ. නිකන් බලන්න මොකක් හරි පොල්වත්තක් අරගෙන නිකන්ද තියෙන්නේ. කොහෙන් හරි මොකක් හරි පැලවෙනවා. නිකන් ගන්න මේ කොළඹ තියෙන කමර්ෂල් ඒරියා එකක් ගන්න. හිස්ද? ගමකට යන්න හිස්ද? කිසි තැනක හිස් බවක් නැහැ. ස්වභාව ධර්මයේ ක්‍රියාකාරීත්වය ඒ විදිහටම වෙනවා. දෙවියන් වහන්සේ මොකකින් හරි පුරවනවා. ඒ පුරවන එක මේකට අදාළ කරගත්තා නම් ඒ දේ පොසිටිව්ද නෙගටිව්ද කියන එක ඔයගොල්ලන්ට අදාළ දෙයක්. එයා පුරවනවා. එයාගේ රාජ්‍යයේ කිසිදු හිස් බවක් නැහැ. ශාස්ත්‍රීයත්වය, සම්පත් බහුලත්වය. ගෝඩ් කියන්නේ පිරිච්ච කප් එකක්. මේ මම කියන්නේ ඒක ආගමක් අල්ලන්නේ මේ මහා බුද්ධියට. ඕගොල්ලෝගේ මේ අභ්‍යන්තර බුද්ධියට. අර බිට්ස් මිලියන 4 මහා ප්‍රඥාට. එයාගේ ලෝකේ කිසිදු හිඩසක් නැහැ. දැන් අපි ඔයගොල්ලෝගේ ජීවිතේට මේක යොදාගත්තා නම් මෙහෙම සරලව කියන්න පුළුවන් නේ. මේ වෝඩ්‍රොබ් එක්සැම්පල් එක අරගෙනම කියන්නත් පුළුවන් අපිට. මොකද අපි අලුත් දේවල් ඉල්ලනවනේ. හැබැයි පරණ දේවල් අතහරින්නේ නෑ නේද? කොහෙද abundance උතන?
අපි අලුත් අවස්ථා ඉල්ලනවා නේද? හැබැයි පරණ විශ්වාස අල්ලගෙන ඉන්නවා නේද? මට බෑ. මට මදි. මට වාසනාව නැහැ. මම අවාසනාවන්ත. අනිත් අයට පුළුවන් මට බෑ. මේවා මනසේ අනවශ්‍ය භර නෙමේද? ඔයගොල්ලෝ අනවශ්‍ය දෙන්නේ පුරවන්නේ. ඒවා අතහරිනකොට අලුත් දෙයක් එන්න ඉඩ හැදෙනවා. කොහොම හරි පුරවනවා එයා. එයාට අදාළ නැහැ. එයා දන්නේ යස් විතරයි. ඔයගොල්ලොන්ට අදාළයි පුරවන්නේ මොකෙන්ද කියලා. අර පරණ ටික අයින් කරලා අලුත් දේවල් ටිකක් පුරව ගන්න. moral of the story එක මුළු වීඩියෝ එකේම කතන්දරෙත් ඕක තමයි. හරි හරි තරිඳු අපිට ඕනේ සල්ලි. අපි සල්ලි ගැන කතා කරමු. සල්ලි වලට මේක යොදාගමුකෝ බලන්න. මෙතන තමයි ගොඩාක් අය සල්ලි ගැන කරන ලොකුම වැරද්ද කරන්නේ, හිතන්නේ, ක්‍රියා කරන්නේ. අපි සල්ලි ගැන නරක දෙයක් වගේ හිතන්න පුරුදු වෙලා ඉන්නවා කියමුකෝ. කප් එක ෆිල් කරන්නේ නරක දේවල් වලින්. money is bad. සල්ලි නරකයි. සල්ලි මිනිස්සු වෙනස් කරනවා. සල්ලි වලට ආස වෙන්න හොඳ නැහැ කියලා සමහර වෙලාවට ඔයගොල්ලෝ මේ පොඩි කාලේ යාළුවෝද දෙමව්පියොන්ද ඔයගොල්ලොන්ද හදන් තියෙන දේවල් වෙන්න පුළුවන් ඔලුවට දාගෙන. හැබැයි ඔයා සල්ලිම නරක දෙයක් කියලා හිතනවා නම් කප් එක ෆිල් කරනවනේ. abundant. ඔයා හිතන්නේ ඒක abundant කියලා. තේරුණාද? money is bad කියන එක abundant කියලා හිතන්නේ. පටල ගන්න එපා. පුරවනවානේ මොකෙන් හරි පුරවනවානේ. දැන් මේ වගේ අදහස් ලංකාවේ අති බහුතරයක තියෙනවානේ. දැන් ඔයා සල්ලි නරකම දෙයක් කියලා හිතනවා නම් ඒ විදිහට තමයි කප් එක ෆිල් වෙන්නේ. හැබැයි ඔයාගේ ජීවිතේට සල්ලි කියන දේ බහුලව එන්න ඉඩ හදන්නේ කොහොමද? කබඩ් එක හිස් කරා සල්ලි වලින් පුරවන්නේ කොහොමද? මේ ආධ්‍යාත්මික අදහස ඇතුලේ මුදල් කියන්නේ ජීවිතයේ ගලා යන ශක්තියේ එක් ප්‍රකාශයක් විදිහට අපිට බලන්න පුළුවන්. මම පැහැදිලි කරන්නම්. ඔයා කෙනෙක්ට වැඩ කරනවා කියමුකෝ. ඒ වැඩේට මුදලක් ලැබෙනවා. රස්සාවක් කියන්නේ ඒකනේ. ඔයා මුදලින් කෑම ගන්නවා. ඒ කෑම නිෂ්පාදනය කළ කෙනාට ඒ මුදල් යනවා. බිස්නස් එකක් පටන් ගන්න. තවත් කෙනෙක්ට රැකියාවක් ලැබෙනවා. මුදල් එක තැනක නවතින්නේ නෑ නේද? මේක ෆ්ලෝ එකක් නේද? ගනු දෙනුනේ ෆ්ලෝ එකක් නේ. ෆ්ලෝ. ඒක ගලාගෙන යනවා. God is everything. God is source. සල්ලි කියන දේත් තියෙන මේ මූලාශ්‍රය තුල නම් මුදල් කියන දේ ඒ පැවැත්මෙන් සම්පූර්ණයෙන්ම වෙන්නුණු නරක දෙයක්ද නෑ නේද? සෝස් එක ඇතුලේ මේ ඔක්කොම තියෙන්නේ මෙහෙමනේ. ඒ නිසා සල්ලි ගැන තියෙන මේ වැරදිකාරී හැඟීම කියන්නේ ගිල්ට් එක කියන්නේ. බය සහ මට සල්ලි ඕනේ නෑ කියලා කියන අදහස එච්චර හොඳද? අන්න ඔය අදහස අත්හරින්න ඕනේ. ඔක ඉංග්‍රීසියෙන් කිව්වා නම් money itself is not the problem. සල්ලි වලින් කෙනෙක්ට කෑම දෙන්න පුළුවන්, කෑම අරන් දෙන්න පුළුවන්, දරුවගේ අධ්‍යාපනයට උදව් කරන්න පුළුවන්, බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්, ගෙයක් හදන්න පුළුවන්. සල්ලි තියෙනකොට ඔක මේ ත්‍රිමාන ලෝකෙ මේ මටීරියලිස්ටික් ලෝකේ දේවල් කරන්න පුළුවන්නේ. ඒ වගේ තවත් කෙනෙක් රැකියාවක් දෙන්න පුළුවන්. ප්‍රශ්නය මුදල් තියෙන එක නෙමෙයිනේ සහෝදරයා. සහෝදරිය. ඔයා ආයේ මුදල් එක්ක කවුද වෙන්නේ කියන එක. තේරුණාද? මුදල් සෙපරේට් නැහැ මූලාශ්‍රය. මේක මූලාශ්‍රයේම කොටසන්නේ. දැන් මෙතනින් අපි කියන්න යන්නේ මේකින ලිවින් සහ මේකින ලයිෆ් කියන අදහසට. නීල් ඩොනල්ඩ් වෝල්ෂ් ගැන අහලා තියෙනවද? එයා මේ ගැන කතා කරනවා. එයාගේ හුඟක් ලෙක්චර්ස් තියෙනවා අහන්න. දැන් මේකින ලිවින් කියන්නේ ජීවත් වෙන්න සල්ලි උපයන එකනේ. දැන් ලංකාවේ උදාහරණයකට ගත්තා නම් උදේ බස් එකකට නැගලා ඔෆිස් යන එක්කෙනෙක් ගන්නකො. ඒ වගේම කඩයක් කරන කෙනෙක්. 3 wheel එකක් ඩ්‍රයිව් කරන කෙනෙක් ගන්නකො. 3 wheel සහෝදරේ. දැන් මැද පෙරදිග රස්සාවකට ගිහින් තමන්ගේ පවුලට සල්ලි යවන සහෝදරයෙක් සහෝදරියක් ගන්නකො. මේ හැමෝම තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යන්න සල්ලි උපයනවානේ. ඒක වැරද්දක් නෙමෙයි නේ. කිසි වැරද්දක් නැහැනේ. අපිට බිල්ස් ගෙවන්න ඕනේ, කෑම ගන්න ඕනේ, ගෑක් මේන්ටේන් කරන්න ඕනේ, දරුවන්ගේ අනාගතය බලන්න ඕනේ. හරි සාමාන්‍ය දේවල් නෙවුවා. හැබැයි මේකින ලිවින් එකම මේකින ලයිෆ් එක වෙන්න පටන් ගත්තොත් පොඩි ගැටලුවක් තියෙනවා නේද උතන? හිතන්නකෝ කෙනෙක් අවුරුදු 20ක් ගයක් හදන්න වැඩ කරනවා. ලෝන් ගෙවනවා නේ, ණය ගෙවනවා. තව රූම් එකක් හදනවා, කාමරයක් හදනවා. තව ෆර්නිචර්, සෝෆා, ගෙදරට ඕන ඒවා අරගන්නවා. අවසාන ලස්සන ගයක් තියෙනවානේ. හැබැයි ඒගේ හදන අතරේ ෆැමිලි එකත් එක්ක, පවුලත් එක්ක ජීවත් වෙන්න කාලයක් තිබුණේ නැත්තම් මොකද වෙන්නේ ඔයගොල්ලන්ට? ගේ හදලා ඉවරයි. Taman කැමති දෙයක් කරන්න කාලයක් තිබුණේ නැත්තම් මොකද වෙන්නේ? එතකොට අහන්න වෙනවා මම ජීවිතේ පවත්වාගෙන යන අතරේ මම ඇත්තටම ජීවත් වුණාද? ප්‍රශ්නාර්ථයක් නේද? මේකින ලයිෆ් කියන්නේ ජොබ් එක අතහරින එක නෙමෙයි. මේක අහලා ජොබ් එක අතහරින්න එපා. ඒ වෙනුවට මම මේ සල්ලි වලින් මොන වගේ ජීවිතයක් හදනවද කියලා අහන එක. තවත් ගැඹුරු දෙයක් තියෙනවා මම ඒක කියන්නම්. බහුලත්වය, සශ්‍රීකත්වය. එහෙම නැත්නම් abundance එක
ඔයා කරන දේවල් වලින් විතරක් පටන් ගන්නෙ නැහැ. ඒක ඔයා වෙන්නේ කවුද කියන තැනින් පටන් ගන්නවා. ඔයා මොන ජොබ් එක කරනවද කියන එකට වඩා ඒ ජොබ් එක කරනකොට ඔයා කවුද? ඔයා බය වෙලාද? කුමක් හෝ හිගකමෙන්ද? ඉරිෂ්‍යාවෙන්ද? නැත්තම් ආදරයෙන්ද? කරුණාවෙන්ද? සතුටෙන්ද? මට තියෙනවා කියන තැනින්ද? ඒ තමයි being, වීම සහ doing, කිරීම අතර වෙනස. වෙනම් වීඩියෝ එකක් මම කරන්න. ඔයා ජොබ් එකක් කරන නිසාම abundant වෙන්නේ නැහැ. බිස්නස් එකක් කරන නිසාම abundant වෙන්නේ නැහැනේ. සල්ලි ගොඩක් හොයන නිසාම abundant වෙන්නේ නැහැ නේද? ඔයා මොන තත්වයකින් ඒ දේවල් කරනවද කියන එක තමයි මෙතන වැදගත් වෙන්නේ. ඔයා ආදරය වෙන්න තීරණය කරනවා. කරුණාව වෙන්න තීරණය කරනවා. සතුට වෙන්න තීරණය කරනවා. You decide. මට ප්‍රමාණවත්. I am enough. I have everything කියන තැනින් ජීවත් වෙන්න මේ මොහොතේ පටන් ගන්නවා. එතකොට ඔයාගේ actions, ක්‍රියාව වෙනස් වෙනවනේ. ඔයාගේ වචනය වෙනස් වෙනවනේ. ඔය vibration එක වෙනස් වෙච්ච ගමන් ඔයා දකින අවස්ථා වෙනස් වෙනවනේ. ඔයා ලෝකයට දෙන දේ වෙනස් වෙනව නේද? ඒ නිසා මේ abundance කියන්නේ, බහුලත්වය කියන්නේ මම මොනවද කරන්නේ කියන ප්‍රශ්නයට වඩා මම කවුද වෙලා මේ දේ කරන්නේ කියන එක. Who am I කියන ප්‍රශ්නය. ඔයාට ලෝකයට ආදරය, love දෙන්න පුළුවන් නම්, compassion එක කියන්නේ කරුණාව දෙන්න පුළුවන් නම්, සතුට joy දෙන්න පුළුවන් නම්, value වටිනාකම දෙන්න පුළුවන් නම්, ඔයා තුල තියෙන abundance එක පිටතට එන්න පටන් ගන්නවා. emit වෙලා අනිත් මිනිස්සුන්ට ඒක දැනෙන්න ගන්නවා. මට තියෙනවා, ඒ නිසා මට දෙන්න පුළුවන්. පොඩ්ඩක් වෙන්න පුළුවන් තියෙන්නේ. ඒ පොඩ්ඩෙන් පටන් ගත්තාම යන දුර ඔයගොල්ලන්ට හිතා ගන්න බෑ. දැන් giving ගැන බලමු. ඒ කියන්නේ කෙනෙක්ට දෙයක් දීම. මම කලින් කිව්වා වගේ රුපියල් 100ක් තියනවා කියන්නකෝ. ඔය රුපියල් 100 පහෙන් බෙදුවම 20යිනේ. අවශ්‍ය කෙනෙක්ට එකෙන් කොටසක් දෙන්නකෝ. පාරේ ඕන තරම් හම්බෙනවනේ. හැබැයි මෙයා දුප්පත්, මට තියෙන නිසා මම දෙන්න ඕනේ කියන අර අනුකම්පාවෙන් පහලට බලන හැඟීමෙන් දෙන්න එපා. ඒ වෙනුවට මට අද මේක බෙදා ගන්න පුළුවන්. I am abundant කියන තැනින් දෙන්න. සෝස් එක එකයි නම් ඔයාගේ වෙනසක් නෑ නේද? චරිතය නිරූපණය කරන අපි ඔක්කොම එක්කෙනෙන්නේ. එක ගහේ අතුනේ ඇත්තම බැලුවන සෝස් එක එකක් නම් මේ හැමදේම මේ මූලාශ්‍රය නිර්මාණ නම් එක ගහේ අතු නම් අපි ඔක්කොම එක්කෙනෙක් විවිධ ජීවිත ගත කරනවා. දෙවියන් වහන්සේ විවිධත්වයට කැමතිනේ. ඉන්ෆිනිට් ඉන්ටෙලිජන්ස් එක විවිධත්වයට කැමති. එක් මිනිස්සෙක් තවත් මිනිස්සෙට දෙයක් දෙනවා, බෙදා ගන්නවා. Giving itself becomes an expression of abundance. දීම කියන ක්‍රියාවම බහුලත්වයේ ප්‍රකාශයක් නේද? මොකද හිඟකමේ මනස කියන්නේ මට මදි. ඒ නිසා මම අල්ලාගෙන ඉන්න ඕනේ කියලා. සල්ලිකාරයෝ කවදාකවත් උක කරන්නේ නැහැ. මං කියන සල්ලිකාරයෝ කියන්නේ මේ වෙල්ති. අර 101 ඉන්න කට්ටිය. abundance එකේ මනස කියන්නේ මට තියෙනවා. ඒ නිසා මට බෙදා ගන්න පුළුවන් කියලා කියන එක. මේක විශ්වීය නීතියන්නේ. මට නම් තේරෙන්නේ එහෙමයි. විශ්වය තුල හැමදේම ෆ්ලෝනේ, සල්ලිත් ෆ්ලෝනේ. හැමදේම ෆ්ලෝනේ, එක තැන තියෙන්නේ නැහැ. කිසි දෙයක් ස්ටැටික් නැහැ මේකේ. අපි හුස්ම ගන්නවා, ආයෙත් පිට කරනවා. වැස්ස වහිනවා, ජලය ගලාගෙන යනවා. අපි ලබනවා, ආයෙත් දෙනවා. ඒ නිසා මේ බහුලත්වයේ abundance කියන්නේ හැම දෙයක්ම අල්ලාගෙන තියා ගැනීම නෙමෙයි. ෆ්ලෝ එක නවතින්නේ නැති එක. ඒක තමයි අනවශ්‍ය ලෙස ඉතුරු කරන මිනිස්සුන්ගේ අන්තිමට බැංකුවේ මේ සල්ලිත් නැහැ. හෝඩ් කරන කට්ටියගේ හැමදේම ගලන් යන්න ඕනේ. ඔයා මේක වියදම් කරන්නේ මේ කායි මට ගලාගෙන එනවා. මං දන්නවා හේතුව. මම සශ්‍රීකයි, I am abundant. මේ පුද්ගලයා සශ්‍රීකයි. මම මට උදව් කරනවා කියන හැඟීමෙන් කෙනෙක්ට උදව් කරාම ඒත් එක්කම abundant vibration එකෙන් හැමතිස්සම ඉන්නකොට සල්ලි කියන්නේ by product එකක්. තේරුණාද? අතුරු ප්‍රතිඵලයක්. ඔයා abundance vibe එකේ ඉන්නකොට සල්ලි එන විදිහ ඔයාට හිතා ගන්න බෑ. ඒක විදිහට එනවා. සල්ලි විතරක් නෙවෙයි, සල්ලි වලින් ගන්න පුළුවන් ඔක්කොම එනවා. ප්‍රී ඩිනර් හම්බේ. කවුරු හරි ඔයගොල්ලන්ට උගා පටන තෑගි දෙන්න ගන්න. සෑහෙන විදිහට ඔයගොල්ලන්ට දේවල් ලැබෙනවා. ඒක විශ්වීය නීතියක්. ඒක බලාපොරොත්තුෙන් කරනවා කියන්නේ අන්න abundant නෑ ඔයගොල්ලෝ. හොඳට වෙනස තේරුම් ගන්න. අපහැදිලි නම් මං කලින් කිව්ව ටික ආයෙ අහන්න. පැහැදිලිද? ඔයා තුල තියෙන මේ බහුලත්වය abundance එක ලෝකයට බෙදා ගන්න කැමති වෙන්න පටන් ගත්තාම ඔයා සහෝදරය සහෝදරිය
මේ ආධ්‍යාත්මික අදහස මෙහෙමත් මට කියන්න පුළුවන්. විශ්වයාට රිස්පොන්ඩ් කරන්න ගන්න. ප්‍රතිචාර දක්වන්න පටන් ගන්නවා කලින් කිව්ව විදිහට. එක එක විදිහට පටන් ගන්න. ඔය විදිහට නෙවෙයි හිතා ගන්නවත් බැරි විදිහට. මොකද මේ ආකර්ෂණීය නීතිය කියන්නේ ඔයා කියන වචන වලට විතරක් නෙමෙයි. ඇත්තම කිව්වනම් මං කලින් ඔකට නීතියක් යෝග නීතියකුත් නෙමෙයි. ඔක මේ 2007 විතර ආපු එක. law of vibration තමයි නීතිය. ඔයාට දෙයක් ආකර්ෂණය වෙන්නේ ආයේ කම්පන සංඛ්‍යාතය අනුව. frequency එක අනුව. හැබැයි හුඟක් කටි මේ ආකර්ෂණීය නීතිය කියන එකත් එක ෆැමිලියර්නේ. ඒක හින්දා අපි ඒක අරගත්තා නම් ඒ කියන්නේ මම කවුද කියලා විශ්වාස කරන සත්‍යයට සම්බන්ධයි කියලා කියන්නත් පුළුවන්නේ. ඔයා ඇතුළතින්ම මම හිඟයි කියලා විශ්වාස කරනවා නම් හැම දෙයක්ම හිඟයක් වගේ පේන්න පටන් ගන්නවා, ලැක් එක පටන් ගන්නවා නම් ඒක ෆිල් කරන්නේ මොන සිතුවිලිද මම කලින් කිව්වා වගේ. තේරුණාද? අන්න ඒ වලින් ෆිල් කරනවා. ඒ වගේම මට තියෙනවා, මට දෙන්න පුළුවන්. මම ලැබීමට විවෘතයි. I'm open. කියන තැනින් ජීවත් වෙනකොට මොන වලින්ද දෙයියෝ පුරවන්නේ? දෙයියොන්ට හිස්තැන් පේන්න බෑනේ. ඒත් එක්කම හොඳ දේවල් වලින් පුරවනවා. ඔයාගේ අත්දැකීමත් වෙනස් වෙනවා. ඒ කියන්නේ ඔයා අද මේක බලලා රුපියල් 100ක් දුන්නාම රුපියල් 10000ක් අහසින් වැටෙනවා කියන එක නෙමෙයි. තේරුම් ගන්න. abundance බහුලත්වය වෙනත් මාර්ගවලින් එන්න පුළුවන් කියන එක. දැන් පැහැදිලිද මම අර කලින් කිව්ව ඩිනර් එකයි වාහනයයි සල්ලි උදාහරණ අරගෙන ඔයගොල්ලන්ට කියලා දුන්න එක. නොතේරුණ අයට ඒක සල්ලි වෙන්න පුළුවන්, opportunities වෙන්න පුළුවන්, අවස්ථා වෙන්න පුළුවන්. හොඳ රිලේෂන්ෂිප්, හොඳ මිනිස්සු හම්බෙන්න පුළුවන්, සල්ලි හොයන දැනුම වෙන්න පුළුවන්, හොඳ සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්. ඔයා හිතලවත් නැති මාර්ගයක් වෙන්න පුළුවන්. හේතුව there are infinite possibilities in the universe. Infinite. ඔයාට හිතා ගන්න බෑ ලොජිකල් වලට. ආපුවාම මේක උනේ කොහොමද කියලා හිතේ ඔයගොල්ලොන්ට. ඒ කියන්නේ කවදාකවත් දැකලා නැති මාර්ග. සූත්‍රයක් දෙන්නද ඔයගොල්ලොන්ට. මේක සිංහලෙන් ට්‍රාන්ස්ලේට් කරගන්න මම කලින් කියලා තියෙනවා මේක. desire plus non resistance equals සමානයි desired result. non resistance කියන්නේ මේ ගලාගෙන යාමට ෆ්ලෝ එකට ජීවිතයට විවෘත වීමට අපි කරන්න ඕනේ ෆ්ලෝ එක අරගන්න එක. වතුර වගේ වෙන්න කියලා බෲස් ලී කිව්වේ ඒකනේ. තේරුණාද? ඒ නිසා abundance එකේ මේ සයිකල් එක මට පේන්නේ මෙහෙමයි කියන්න. ලැබීම, නිර්මාණය කිරීම, බෙදා දීම, නැවත ලබා දීම. ඔයාට දෙයක් ලැබෙනවා. ඒකෙන් තව දෙයක් නිර්මාණය කරනවා. creation never stops. creation is done. Everything is a flow. ඒකෙන් ලෝකයට වටිනාකමක් හොයලා දෙනවා. ඒ දීමෙන් තවත් අවස්ථා සමත අත්දැකීම් සහ සම්පත් වගේ ජීවිතයට ආපහු වතුර වගේ ගලා එන්න ඉඩ හදනවා. හිස් අවකාශය පුරවන. God hates gaps. දෙවියන්ට හිස් අවකාශ පේන්න බෑ. ඔයාගේ කබඩ් එකේ ඉඩක් හදනවා. අන්න ඒ වගේ ඔයාගේ මනසේ ඉඩක් හදනවා. ඔයාගේ ජීවිතේ ඉඩක් හදනවා. මට බෑ, මට මදි කියන පරණ අදහස් අතහරිනවා. සල්ලි නරකයි කියන අදහසත් අතහරිනවා. ඔයාට තියෙන දේවල් දකිනවා. ඒවා අගය කරනවා. ඒවා නිර්මාණය කරනවා. පුළුවන් දේ බෙදා ගන්නවා. ලැබීමටත් විවෘත වෙනවා. ඔයා ශාස්ත්‍රීයත්වය හොයන කෙනෙක් විතරක් නොවි ශාස්ත්‍රීයත්වය, බහුලත්වය, සමෘද්ධිය ප්‍රකාශ කරන කෙනෙක් වෙන්න පටන් ගන්නවා. කැමති වචනේ යොදා ගන්න. මොකද අවසානයේ ශාස්ත්‍රීයත්වය, බහුලත්වය, සමෘද්ධිය කියන්නේ තව දේවල් අල්ලාගෙන ඉන්න එක විතරක් නෙමෙයි. අතහැරලා ඉඩක් හදලා තියෙන දේ අගය කරලා ආදරය නිර්මාණය කරලා බෙදාගෙන ලැබීමට විවෘතව සිටින්න හම්බෙනවා. මේකින ලිවින් කියන්නේ ජීවිතය පවත්වාගෙන යාම. පැහැදිලිද? මේකින ලයිෆ් කියන්නේ ඒ ජීවිතය ඇත්තටම ජීවත් වීම. සමහර මිලියනර්ස්ලා ඉන්නවා එවනියට කිව්ව එක දන්නේ නැහැ. ඔයගොල්ලෝ මේ වගේ වෙන්න එපා. ඒ දෙක අතර තමයි abundance එකේ ලස්සනම රහස තියෙන්නේ. ඔයා මූලාශ්‍රයෙන් වෙන්වුණු මේ source එකකින් infinite intelligence, God consciousness, Christ consciousness, Buddha nature, ether ඕන එකක් යොදා ගන්න. වෙන් වෙච්ච කෙනෙක් නෙමෙයි. ඔයා ඒ මූලාශ්‍රයේම කොටසක් නම් එක ගහේ අතු නම් ශාස්ත්‍රීයත්වය ආතුලින්ම ප්‍රකාශ වෙන්න පුළුවන්. අපි හැමෝම මේ costumes අඳන් ඉන්නේ. costumes කියන්නේ විවිධ රූප දාගෙන ඉන්නේ. හැබැයි අපේ මූලාශ්‍රය එකයි. දෙවියන් විවිධ විදිහට මේ ත්‍රිමාන ලෝකයේ යථාර්ථය අත්විඳිනවා. ඔච්චරයි. ඒ කියන්නේ අපි එක්කෙනෙක්නේ. වෙනසක් නැහැනේ. ඒක නිසා ඒ මූලාශ්‍රයට ඔයා තුලින්ම ප්‍රකාශ වෙන්න ඉඩ දෙන්න. ප්‍රකාශ වෙන්න පුළුවන්. එයා ප්‍රකාශ වෙන කොයි ක්‍රමයකට හරි. එයා නෑ දන්නේ, හරි වැරද්ද දන්නේ. ඔයගොල්ලොන් දෙන ඩෙෆිනිෂන් එක. ඔයගොල්ලොන් දෙන තේරුම අනුව තමයි යා මේ ත්‍රිමාන ලෝකේ ක්‍රියා කරන්නේ. එච්චර නිදහසක් ඔයගොල්ලොන්ට තියෙන. උදාහරණයක් කියන්න.
මම දුකයි මට බැහැ මට මොනවද වෙන්නේ කියනකොට එයා කියන්නේ ඔව් ඔව් හරි අපි එහෙම ඉමු. හේතුව එයා එක්ස්ප්‍රෙස් කරනවා. එයා හරිම නිර්මාණශීලී. එයා හිතන්නේ ඔයා වැඩියෙන්ම වචන යොදාගත්තන සතුටු වෙලා ඉන්නේ මිසරි එකෙන් කියලා. මේ දුකෙන් කියලා. මේ සෑඩ්නස් එක. එයා එක්ස්ප්‍රෙස් කරනවා. මම වැඩියෙන්ම මේ ලෝකේ අත්විඳින්නේ මේ විදිහට. කසුන් ලෝකේ දකින්නේ මේ විදිහට. සඳුනි මේ විදිහට දකින්නේ නේ. අරයා මේ විදිහට දකින්නේ. මේ විදිහට පොඩ්ඩක් බලමු. මෙයාගේ කෝණයෙන් ලෝකෙ දැක්කොත් කොහොමද? අරයා කෝණයෙන් ලෝකෙ දැක්කොත් කොහොමද? හැම තිස්සම එක එක විදිහවලට එයා ලෝකෙ දකිනවා. හැබැයි දකින විදිහ තීරණය කරන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඒ කිසිම සෙපරේෂන් එකක් නැහැ ඔයගොල්ලන්ට ඔය හැම දේශනවලම කියලා දෙනවා වගේ. ඒ සෙපරේෂන් එක ඇති කරොත් ඔයගොල්ලෝ හිඟා කනවනේ. වචන ඒක වෙන වචනයක් නැහැ. යදිනවා. අනේ මට මේක ලබා දෙන්න දෙවියනේ. උඩ බලාගෙන කියන්නේ. හැබැයි දන්නේ නැහැ you are made in his image. ඒ කියන්නේ මෙහෙම රූපේ නෙමෙයි. ඒක සැබෑ තේරුම ඔයයි අය එක්කෙනෙක් කියන එක. තේරුණාද? ඔයාට ඔය කතන්දරේ ඕන විදිහට කියා ගන්න පුළුවන්. ඕන විදිහකට කියා ගන්න පුළුවන් ඔය කතන්දරේ. කැමැති විදිහකට කියා ගන්න පුළුවන්. ඕන දෙයකට තේරුමක් දෙන්න පුළුවන්. ඕන දෙයකට හොඳයි නරකයි කියන්න පුළුවන්. ඔයගොල්ලෝ දැන් තේරුම අනුවනේ මේක තීරණය වෙන්නේ ඕනම දෙයක්. දැන් ඔයා රසවත් කෑමක් කනවා කියමු. තව කෙනෙක් එක රහයිද? එයා කිව්වද වෙන ටේස්ට් එකකට. එයා ලුණු වැඩියෙන් ඕනවා ලුණු අඩුවෙන්. God is expressing himself through you because you are God. පැහැදිලිද? කිසිම සෙපරේෂන් එකක් නැහැ. කවුරු හරි මෙතන තර්ක කරනවා නම් කිසිදු ප්‍රශ්නයක් නැහැ තර්ක කරන්න. මම මේක ඔයගොල්ලෝ කන්වර්ට් කරන්නවත් මගේ අදහස් වලට කවන්නවත් නෙමෙයි කියන්නේ. මම කියවලා අත්විඳලා මට යම් කිසි විස්ඩම් එකක් තියෙනවා නම් ඒන් යම් කිසි දෙයක් මම ඔයගොල්ලන්ට කියනවා. ඒක නිසා දෙවියන්ගේ ලෝකේ කිසිදු හිස් අවකාශයක් නැහැ. You are abundant. You are everything. ඔයා තමයි හැමදේම. එහෙනම් ඉතින් තවත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. අනිවාර්යයෙන්ම තරිදු ස්පීක්ස් ලයික් කරන්න කමෙන්ට් කරන්න. අනිවාර්යයෙන්ම යාළුවොත් එක්ක ෂෙයා කරන්න. තරිදු ස්පීක්ස් සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සියලු දෙනාට දීර්ඝායු